ඔයාලටත් සහ හැමෝටම ආයුබෝවන්. මම තෙරවරු මේ වීඩියෝවෙන් මම ඔයාලට පෙන්වන්න යන්නේ කවුරු හරි ඔයාලගේ දුරකථනයේ රහසිගතව නරඹනවද කියලා කොහොමද පරීක්ෂා කරන්න කියලා. එය ඉතා ඉක්මනින් සහ පහසුවෙන් කළ හැකි දෙයක්. එහෙනම් අපි දැනුම් පටන් ගමු. ඔයාලට පරීක්ෂා කරන්න පුළුවන් විවිධ දේවල් තියෙනවා. ඒ iPhone එකක උනත් Android එකක උනත් පුළුවන් දේ කරන්න ඕනේ ඔයාලගේ තීරයේ ඉහළම කොටස බලන්නේ. ඔයාලට කොඩි තඹල ලිපියක් දිස්සුනත් ඒ කියන්නේ මේ මහතා මේ කරෆෝනේ භාවිත වීමෙන් පවතිනවා කියලා. හෝ ඔයාලට කුඩ කළ ලිපියක් දිස්සුනත් ඒ කියන්නේ ඔයාලගේ කැමරාව හා කැමරාවත් මේ කරෆෝනේත් මේ මහතා භාවිත වීමෙන් පවතිනවා කියලා. දැන් ඔයාලා මේ ලිපි ටික ඔයාලගේ දුරකථනයේ ඉහළින් දැකලා තියෙනවා නම් ඒ වෙලාවේ ඔයාලා ඇමතුමක් කරමින් නැත්නම් FaceTime එකකින් නැත්නම් ඒ වගේ දෙයක් කරමින් නැත්නම් ඒකින් අදහස් වෙන්නේ කවුරු හරි ඔයාලගේ මේ කරෆෝනේ හා කැමරාව භාවිත කරලා ඔයාලව හරි බලනවා විය හැකි බවයි. දැන් තවත් දෙයක් අපි කරන්න යන්න ඔයාලගේ දුරකථනය විවෘත කරලා යතුරු පවුරුවට ගිහින් තුර්කව හෙෂවසේක හෙෂ කියලා ටයිප් කරන්න. නැවත වරක් තොරව පොතස ඇමතුම වැසියකර. ඔයාලට මේදී සෙක්සිම් හඬ ඇමතුම යලියොම් කිරීම ආකාරයේ දත්ත ඇමතුම යලියොම් කිරීම ආකාරයේ ෆක්ස් ඇමතුම යලියොම් කිරීම ආකාරයයි කියලා පේනවා. මේ හැම එකම ආකාරයයි කියලා පෙන්වන්නේ නම් ඒක හොඳ දෙයක්. ඔය අතරින් එක්කවත් ඔබම සෙකරේ කරලා නැත්නම් ඒත් සෙකරේ කියලා පෙන්වන්නේ නම් කවුරු හරි ඔබේ උපන්ගේ විශේෂයෙන් හරි බලන්න මේක භාවිතා කරනවා විය හැකිය. දැන් වෙනත් දේවල් පරීක්ෂා කිරීමයි. ඔයාලගේ දුරකථනයේ සැකසීම විවෘත කරලා පහවට යන්නේ දුරකථනයේ කියන එක හම්බ වෙන්න තොර එතනට යන්නේ. දැන් මෙහිදී වෙනත් උපංගවල ඇමතුම කියන එක තට්ට කරන්නේ. ඔබට මහා හඳුනා ගන්න බැරි උපංගයක් පේනවා නම් ඔබ ඇමතුමේ උපංගයට මාරු වෙන්න පුළුවන්. ඒක ඔබට අවශ්‍ය නැති දෙයක් විය හැකිය. ඒ ආකාරය කරන්න පමණයි. දැන් ඇමතුම යලියොම් කිරීමටත් යන්න. නැවතත් මේ විකල්පය ඔබම හොඳ නොමැතිව සකරේ නම් ඒක ආකාරය කරලා තියෙනවා කියලා තහවුරු කරගන්න. මන්ද මුකුත් කවුරු හරි ඔබේ ඇමතුම අහන්න පුළුවන් තවත් ක්‍රමයක් නිසා. එහෙනම් ආපහු යන්නෙත් එක් පණිවිඩ වීමත් ඔබන්න. මහත සමන් දෙයක් බලන්න යන්නම. ඔබට පෙන්නයි පෙළ පණිවිඩ මාරු කිරීම. ඔබ හඳුනා ගන්න බැරි උපංගයක් නම් ඒක ආකාරය කරලා තියෙනවා කියලා තහවුරු කරගන්න. මන්ද ඔබ සියලු සමන්ස් ඔබ iPhone එකකින් ඒ වෙනත් උපංගයට කම්පියුටර් එකක් උනත් ටැබ්ලට් එකක් උනත් වෙනත් එකක් උනත් මාරු වෙනවා. ඒ නිසා ඔබට හඳුනා ගන්න බැරි උපංගයක් නම් මේ විකල්පය ආකාරය කරලා තියෙනවා කියලා තහවුරු කරගන්න. දැන් අපි මේ ලයිස්තු දිගටම බලන්න යමු. අපි ටිකක් ඉහළට ගිහින් රහසෙත සහ ආරක්ෂා වීමත් ඔබලා ඉහළින් තියෙන ස්ථාන සේවා වීමත් ඔබනවා නම් ඔබට මේ ලයිස්තුව කොට ඊතල සොයන්න ඕනේ. මොයිතල කියන්නේ යම් යෙදීමක් ඔබ ස්ථානයේ භාවිතා කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ සමහර විට ඒක ඔබ ස්ථානයේ හම්බ බලනවා වගේ. ඒ නිසා ඔබ මේ යෙදීම් වලින් එක පසුගිය කාලයක භාවිතා කරලා නැත්නම් නමුත් ඒකට මේ කොට ඊතලයේ තියෙනවා නම් ඒක මත ඔබලා ඒ යෙදීමට ස්ථාන පුරවැසියයි කිසි විටකත් නැහැ ඒ කියලා සකස් කරන්න ඕනි. ඒකෙන් මේ විශේෂ යෙදීම ඔබ ස්ථානයේ හම්බ බලන එක වැළකීමට උදව් වෙනවා. ඉතින් අපි ආපහු ආයෙත් යමු. තවත් මට ඔබට නිර්දේශ කරන්න තියෙන්නේ බටරි මත ඔබන්න කියලා. මේදී ඔබට පසුගිය 24 හා 40 අතපය තුළ වැඩිපුරම බටරි භාවිතා කරපු විශේෂ යෙදීම් බලන්න පුළුවන්. ඔබට භාවිතා කරලා නැති යෙදීමක් මෙහි පෙනියනවා නම් සා ඒක වැඩිපුර බටරි පාවිච්චි කරනවා නම් නැවතත් ඒක යම් තරම් හෝ හා යෙදීම් හෝ හා සොයා බලන මුදුකක්ගේ වශයෙන් භාවිත වෙන්න පුළුවන්. ඔබට මතක නැතිනම් පසුගිය දවසක සතියක් හෝ කාලයක් තිස්සේ යෙදීම් භාවිතා කරලා කියලා ඒ යෙදීමට ඇතුළු වී අවශ්‍ය නම් ඒ යෙදීම් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න මට ඔබට නිර්දේශ කරනවා. අවසන් වශයෙන් මම ඔබට නිර්දේශ කරන අවසන් දේ නම් ඉහළට සිකරලා කරලා ඔබ නම් මත ඔබන්නේ. ඉන්පසුව පහවට සිකරලා කළොත් මහ පැහැලිම කොටස් ඔබේ ක්ලවුඩ් එකට සම්බන්ධ වෙලා තියෙන සියලුම උපාංග දැක ගන්න පුළුවන්. ඔබට මේ උපාංග අතරින් හඳුනා ගන්න බැරි එකක් තියෙනවා නම් ඒක මත ඔබලා ඔබේ ක්ලවුඩ් එකකින් ඒක ඉවත් කරන්න තහවුරු කරගන්න. නැවතත් කියන්නේ මේ උපාංග ඔබේ ස්ථානයෙන් තොරතුරු වියදම් ක්ලවුඩ් දත්ත හා ඒ වගේ වෙන දේවල් හම්බ බලන්න භාවිත කළ හැකිය. මීට බලාපොරොත්තු වීම මේක ඔබට ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙනම් පහළ තියෙන දෙයක් වීම බෙත්තම ඔබන්නේ. එයා මට පොඩක් උදව් වෙනවා. ඊළඟ වීඩියෝවේදී හමු වෙමු.